ආයිබෝවන් ඔබ එක්වන්නේ වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්න අද රාත්‍රී 8 ප්‍රධාන පත්‍රිකාශය සමගයි. මම තිලෝත්තමා ජයසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පිටරට වලට යටත් වී ඔවුන්ගේ බෙරපදවලට නැටීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයෙන් පසු එළඹෙන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණු යටතේ තරඟ කරන බව එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුර නගරයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් මේ මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. විධායක ජනාධිපතිවරයෙකුට තම බලය අගමැතිට පැවරිය හැක්කේ ජනාධිපතිවරයා ශාරීරිකව දුබලතාවට පත් වූහොත් පමණක් බව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බදුල්ල පස්ර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින්. තම සහල් මෝල සහ ගබඩා සංකීර්ණ ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු මෙන්ම සහල් ව්‍යාපාරිකයෙකුද වන ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා අවධාරණය කළේ තමන් කිසිදු අවස්ථාවක මිල ඉහළ නැංවීමේ අරමුණින් සහල් තොග සංගවා නොගන්නා බවයි. මේ අතර මෙම පහර දීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අධ්‍යයනයට සඳහන් කළා. ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයක් හෝ රටේ නීතියට එරෙහිව කටයුතු කරයි නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව අදහස් පළ කළා. ජනාධිපතිවරණයත් සමග දිනෙන් දින උණුසුම් වන දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් ගෙනෙන එකට එක විශේෂාංගය දැන්. රෝගෙන් පීඩාවට පත් ජනතාවට සරණක් වීමේ අරමුණින් ආරම්භ කළ මනුසත් දෙන්න සමාජ සත්කාර වැඩසටහනේ 11 වන අදියර අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ඌව පළාතේ ගිරාන්දර කෝට්ටේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. අද රාත්‍රී 8 ප්‍රධාන පත්‍රිකාශය නිමාවට පත්වනවා. වැඩි විස්තර සඳහා පිවිසන අපගේ වෙබ් අඩවියට www.adarna.lk සුබ රාත්‍රියක්. ආයිබෝවන් ඔබ එක්වන්නේ වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්න අද දින රාත්‍රී 8 ප්‍රධාන පත්‍රිකාශය සමගයි. මම තිලෝත්තමා ජයසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා. සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රුපියල් 250කින් ගෑස් සිලින්ඩරයක මිල පහත දැමෙන බවයි. මේ අතර තෙල් මිල ගණන් පහත දැමුවේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන නොවන බව කංචු තෙල් කර්මාන්ත අමාත්‍ය අනුරුපි දර්ශන යාපා මහතා පවසනවා. දේශපාලන වෛරයෙන් පෙළෙන ඇතමුන් තම කුහක අරමුණ රටේ ජනතාව ලවා ඉටු කර ගැනීමට උත්සාහ දරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ නාරායන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ පැවති පෞද්ගලික බස් කර්මාන්ත නිරතවන්නන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළා. එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල ඉදිරිපත් කළ යෝජනාව අදෙම පක්ෂයේ විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත වුණා. සම්මේලනය පැවැත්වුණේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේදී. තමා ජනාධිපති ධූරයට පත් වුවහොත් සේනාධිනායකයා ලෙස ඉදිරියට කටයුතු කරන අතර විධායකයට අදාළ පළාත් සභා බලතල එලෙසම තම සතුව තබා ගන්නා බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ BBC සංදේශ සමග සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් තනිටුහන් වූ උඳුවප්පුර 15ක පොහොය අදයි. සිරිපා වන්දනා සමය ආරම්භයේද උඳුවප්පුර 15ක පොහොය දිනේ. උතුරු සහ නැගෙනහිර පළාත් වෙන් කිරීමට ගත් තීරණය මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත සාකච්ඡාවට ලක් කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමනුගම මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශ පැවති සම්මේලනයක් අමතමින් මේ මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. පිළිපත් නොගෙවීම හේතුවෙන් සිදු කරන ජල සම්බන්ධතා විසන්ධි කිරීම తాවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තීරණය හෙට දිනේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් කොළඹ අඩු වරප්‍රසාද සයි දරුවන්ට වැඩමුළුවක් පැවැත්වුවා. ඒ ළමා අයිතිවාසිකම් පිළිබඳ සමුදේ 25 වන සංවත්සරය නිමිත්තෙන්. ඒ සමගින් අද දින රාත්‍රී 8 ප්‍රධාන පත්‍රිකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.